2026. තව දවස් කිහිපයකින් ඔයා ඉන්නේ වෙනම ලෝකෙක. ඔයා හිතාගෙන ඉන්නේ 2025 දී කරපු දේවල්ම කරලා 2026 දී සල්ලි හොයන්න පුළුවන් වෙයි කියලා නම් ඔයාට වැරදිලා. සල්ලි කියන දේ මාරු වෙන්නේ හිතා ගන්න බැරි වේගකින්. මේ වීඩියෝ එකේ මැද හරියේදී මම ඔයාට කියනවා ලංකාවේ තාම පාවිච්චි නොකරන හැබැයි ලෝකේ දිනපු මිනිස්සු පාවිච්චි කරන ඒ 2026 වෙල්ත් ලූප් එක ගැන. ඒක දැනගත්තොත් ඔයා ඒ කවදාවත් රස්සාවක් හොයන්නේ නැහැ. මොකද ඔයා රස්සාවල් හදන කෙනෙක් වෙනවා. ඒ නිසා අන්තිම තප්පරේ වෙනකම් බලන්න. මොකද අන්තිම ටිප් එක මග හැරුණොත් ආගේ මුළු 2026ම අපතේ යන්න ඉඩ තියෙනවා. අපි ඇත්ත කතා කරමු. 2025 දී ඔයා මහන්සි වුණා, ගොඩක් දේවල් try කළා. හැබැයි ඇයි තාමත් බැංක් account එකේ ලොකු සල්ලි ප්‍රමාණයක් නැත්තේ? ඇයි තාමත් ඔයාගේ අර පරණ හීනවලට යන්න බැරි වුණේ? ඒකට හේතුව ඔයා කරන්නේ linear effort එකක්. ඔයා මහන්සි වෙන්නේ පැය ගානට සල්ලි ගන්න. හැබැයි 2026 කියන්නේ leverage වල අවුරුද්දක්. දැන් ලෝකය වෙනස් වෙලා AI ඇවිත් ඉවරයි. ඔයා තාමත් ඉන්නේ මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ කියන mindset එකේ නම් ඔයා fail. 2026 දී දිනන්නේ වැඩියෙන් මහන්සි වෙන කෙනා නෙවෙයි. වැඩියෙන් smart විදිහට tools පාවිච්චි කරන කෙනා. දැන් හොඳට අහගන්න. මේක තමයි 2026 ගේම. අංක 1 hybrid skills. ආ ඩිසයිනර් කෙනෙක් නම් ඔයාට දැන් ඩිසයින් විතරක් කරලා වැඩක් නැහැ. ඔයාට AI පාවිච්චි කරලා ඩිසයින් එකක් තප්පර 10කින් හදන්න පුළුවන් වෙන්න ඕනි. අංක 2 content is currency. 2026 දී ඔයාට ලොකු බිස්නස් එකක් තියෙනවට වඩා වටින්නේ ඔයාට audience එකක් ඉන්න එක. මම දන්නවා ඔයාට හිතෙයි මට ලැජ්ජයි කැමරාව ඉස්සරහට එන්න කියලා. හැබැයි මතක තියාගන්න ඔයාගේ ලැජ්ජාවට කවුරුත් ඔයාට බිල් ගෙවන්න සල්ලි දෙන්නේ නැහැ. මගේ කතාවක් කියන්න. ඔයාලා සමහර විට හිතනවා ඇති මම කතාවට හරි දක්ෂයි. ඒ හින්දා ඉතින් ඔයාට නම් ඔක ගානක් නැහෙනි කියලා. හැබැයි මගේ ඇත්ත කතාව දන්න අය දන්නවා මම දහම් පාසල් යන එක නවත්තන්නේ උදේ රැස්වීමේ ලොකු හාමුදුරුවෝ මට කතාවක් පවත්වන්න කිව්ව හින්දා. ප්‍රධාන ශිෂ්‍ය නායකයා විදිහට ඉන්නකොට හාමුදුරුවෝ කියනවා අද ඉඳලා හැම දහම් පාසල් දවසකම උදේ රැස්වීමේ ශිෂ්‍ය නායකයා කතාවක් කරන්න ඕනි කියලා. ඉතින් කතා කරන්න කොච්චර බයද කියනවනම් එදායින් පස්සේ මම දහම් පාසල පැත්ත පලාත ගියේ නෑ. එහෙම හිටපු මම අද මේ විදිහට කතා කරන්නේ ඔන්න ඔය හේතුව හින්දා. මතක තියාගන්න. ඔයාගේ බිල් ගෙවන්න වෙන කවුරුත් දෙන්නේ නෑ. ඔයාගේ ලැජ්ජාවට කවුරුත් ඔයාට බිල ගෙවන්න සල්ලි දෙන්නෙත් නෑ. දැන්ම පටන් ගන්න. ඔයා දන්න දේ ලෝකයට කියන්න. 2026 දී එක තමයි ලොකුම ඇසට් එක. වීඩියෝ එක පටන් ගද්දිම මම රහසක් කිව්වා. 2026 wealth loop එක. ඒක මොකද්ද දන්නවද? ඒක තමයි create once sell forever. දැන් කාලේ රස්සාවක් කරලා සල්ලි හම්බ කරන එක පරණයි. ඔයා කරන්න ඕනේ digital product එකක් හදන එක. ඒක course එකක් වෙන්න පුළුවන්, PDF එකක් වෙන්න පුළුවන්, නැත්නම් template එකක් වෙන්න පුළුවන්, software එකක් වෙන්න පුළුවන්. ඔයා නිදාගෙන ඉන්නකොටත් ඔයාගේ account එකට සල්ලි එන විදිහට පද්ධතියක් හදන්න. මම මේ කියන්නේ passive income ගැන. හැබැයි ඒක ලේසි නෑ. මුල් මාස 6 ඔයාට සතයක්වත් නොලැබෙන්න පුළුවන්. හැබැයි මේ මාස 6 ඉවසපු කෙනාට 2026 අවසාන වෙද්දී කාටවත් අත නොපා ජීවත් වෙන්න පුළුවන්. මම දන්නවා ඔයා මේ වීඩියෝ එක බලන්නේ ලොකු ප්‍රශ්න ගොඩක් මැද ඉඳගෙන වෙන්න ඇති. ගෙදරින් මොකක්ද මේ කරන්න කියලා අහනවා ඇති. යාළුවෝ ඔයාට hina වෙනවා ඇති. හැබැයි එක දෙයක් මතක තියාගන්න. 2026 දී ඔයා දිනපු දවසට ඔය hina වුණ හැමෝම ඇවිත් අහයි ඔයා කොහොමද ඒක කළේ කියලා. එදාට ඔයාට කියන්න ලස්සන කතාවක් තියෙන්න ඕනේ. ඒ කතාව අද ලියන්න පටන් ගන්න. වැටෙන හැම වෙලාවකම එකපාරක් නැගිටින්න ඔයාගේ ගමන නවත්තන්න පුළුවන් ඔයාට විතරයි. දැන් තීරණය ඔයාගේ අතේ. ඔයාට පුළුවන් මේ වීඩියෝ එක බලලා වහලා දාලා ආයෙත් පරණ විදිහටම ජීවත් වෙන්න.
නැත්නම් අදම මේ ප්ලෑන් එක පටන් ගන්න. 2026 කියන්නේ ඔයාගේ අවුරුද්ද. ඒක ඔයාගේ කරගන්න. මේ වීඩියෝ එක ඔයාගේ ජීවිතේට එක පොඩි වෙනසක් හරි කළා නම් I'm ready කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. යාළුවන්වත් ෂෙයා කරන්න. මේ අවුරුද්ද අනිවාර්යයෙන්ම ඔයාගේ කරගන්න. එච්චරයි.